මේ වගේ චිට් සෑහෙන්න එනවා. මට ළඟදී තිබුණ එක්සෑම් එකේ ලකුණු හොඳටම අඩුයි. මට මගේ ලකුණු ටික හදාගන්න ඕනේ. ඒත් මට ඒක කරගන්න වැඩපිළිවෙලක් තේරෙන්නේ නැහැ. අනේ ප්ලීස් සර් ක්ලාස් එක ඉවර වෙන්න කලින් හරි කියලා දෙන්න. ඔයාලට ලකුණු අඩු වෙච්ච එකට ලකුණු වැඩි කරගන්න ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයා පන්ති ඉවර වෙලා ආවිල්ලා හම්බ වෙන්න. ඔයාගේ ප්‍රශ්න මොකක්ද කියලා අහලා ඉවරලා ඔයාට හරියන උත්තරයක් කියන්න. මේක කියන්නේ පන්ති ඉවර වෙලා එන්න බෑ. පන්ති වෙලාවෙදි කියන්නේ කියන එකනේ කියන්නේ. ඒකට මේක නොකියා කියන්නේ මම වෙන එකක් කියන්න හදන්නේ. ඒ කියන්නේ යාට පන්ති ඉවර වෙච්ච ගමන් ගෙදර යන්න ඕනේ. එයාට වැරබිලුවක් අහගන්න ටිකක් වෙලා නතර වෙලා ඉන්නත් බෑ. ඒතර ඒක තමයි යාගේ දායකත්වයේ ප්‍රමාණය. යාගේ කැපකිරීම ප්‍රමාණය ඒක. මේ වගේ චිත්තේවර බහුතරයේ தත්ත්වය ඔක තමයි. දැන් තරහ වෙන්න එපා මම බනිනවා නෙවෙයි ඈ. මේ වගේ චිත්තේවර බහුතරයේ தත්ත්වය ඒකයි. ඒගොල්ලෝ තමන්ගෙන් ඉගෙන ගන්න එකට දෙන දායකත්වය බොහෝම අඩුයි. එනි ඉවර වෙච්ච ගමන් යන්න ඕනේ. ඒ බස් එක මිස් වුණොත් තව පැයකින් තමයි ඊළඟ බස් එක තියෙන්නේ. ඉතින් පැයක් කට්ට ගන්න වෙනවා තමයි. හැබැයි ඉතින් පැයක් කට්ට ගන්න වෙන්නේ මොකටද? ඔයාට මේ ටික අහගන්න. එහෙම බෑ. වෙලාවට ගෙදර යන්න ඕනේ. දැන් තේරෙන්නේ මම කියන එක. ඔයා ඔයාගේ කම්ෆර්ට් සෝන් එකේ ඉඳලා ඔයාගේ පහසුකම් ඔක්කොම ටික තිබිලා ඔයාට වැඩේ කරන්න ඕනේ. එහෙම බෑ. මුලින්ම තේරුම් ගන්න ඕන කාරණා ඒකම බෑ. ඔයා ඊට වඩා ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඉගෙන ගැනීම වෙනුවෙන් කට්ටක් ගන්න වෙනවා. ඒ කට්ට ගන්න ලෑස්ති නැත්නම් ඔයාට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. පළවෙනි මේක ඒකට ලෑස්ති වෙන්න. දැන් මේ මොකද්ද කරන්න ඕනේ ප්ලෑන් එක? මොකද්ද කරන්න ඕනේ වැඩ ටික? ඔය ඔක්කොම අහනවා මගෙන්. මට කියන්න පුළුවන්. නමුත් ඔයාගේ ක්‍රමයක් හොයාගන්න දඟලන්නේ නැහැ. ඔයාට සෙට් වෙන ක්‍රමය මොකද්ද කියලා හොයාගන්න try කරන්නේ නැහැ. ඔයාට කරන්න පුළුවන් දේවල් ඔක්කොම ටික කරලානේ මගෙන් අහන්න ඕනේ. මං කියන තේරෙනවද? ඔයාගේ තියෙන ඩෙඩිකේෂන් ඔයාගේ දැන් කැපවීමේ තරම තමයි එතනින් කියවෙන්නේ. ඔයා මහන්සිලා දන්න කියන හැමදේම